ඔයා ගේම් ස්ට්‍රීමර් කෙනෙක් හරි ඔයා ගේම් ප්ලේ රෙකෝඩ් කරලා දාන කෙනෙක් හරි නම් ඔයා මේ වෙනකොට ගේම්ස් ප්ලේ කරන්නේ උපරිම ක්වොලිටි එකෙන් නොවෙන්න පුළුවන්. මොකද ඔයා ප්ලේ කරන PC එකේ පර්ෆෝමන්ස් අඩු නම් ඔයා ගොඩක් වෙලේට ග්‍රැෆික් අඩු කරලා තමයි ප්ලේ කරන්නේ. මොකද ඔයා ස්ට්‍රීම් කරද්දී හරි රෙකෝඩ් කරද්දී හරි ඒකටත් හાર્ඩ්වෙයාර් යූසේජ් එකක් යන හින්දා. ඉතින් ඔයා ළඟ ඩිවයිස් දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ ලැප්ටොප් එකකුයි PC එකකුයි හරි නම් ඒව නැත්තම් PC දෙකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ එක ඩිවයිස් එකකින් ප්ලේ කරන ගමන් අනිත් ඩිවයිස් එකෙන් ඔයාගේ ලයිව් ස්ට්‍රීම් එක කරන්න හරි එහෙම නැත්නම් රෙකෝඩ් කරන්න හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මේ දේ කරද්දි කැප්චර් කාඩ් එකක් ඕන වෙනවා. ඒ වගේම HDMI කේබල් එකක් ඕන වෙනවා. මේකෙදි මම HDMI කේබල් එක මගේ ග්‍රැෆික් කාඩ් එකට ප්ලග් කරගන්නවා. ඒ වගේම HDMI කේබල් එකේ අනිත් පැත්ත මම මගේ කැප්චර් කාඩ් එකට ප්ලග් කරගන්නවා. කැප්චර් කාඩ් එකට ප්ලග් කරගෙන මම මේක මගේ ලැප්ටොප් එකට ප්ලග් කරගන්නවා. මම මේකෙදි කරන්නේ නැහැ මගේ PC එකෙන් ගේම් එක ප්ලේ කරන ගමන් මගේ ලැප්ටොප් එකෙන් තමයි මම ස්ට්‍රීම් එක කරන්න යන්නේ. කේබල් එක කනෙක්ට් කරගත්තට පස්සේ OBS එකට යන්න. ඒ කියන්නේ මම දැන් ලැප්ටොප් එකෙන් ස්ට්‍රීම් කරන්න යන්නේ. ඒතකොට මම ලැප්ටොප් එකට ගිහිල්ලා OBS එක ඔන් කරගන්නවා. OBS එකට ගිහිල්ලා මම මෙතනින් මගේ සීන් එකක් තියෙනවා. මම මෙතනින් සෝස් එකක් ඇඩ් කරගන්නවා. ඇඩ් කරගන්නේ වීඩියෝ කැප්චර් ඩිවයිස් කියන එක. ඉතින් මේකෙදී අපි වීඩියෝ සෝස් එකක් විදිහට තමයි එන්නේ අපි කැප්චර් කාඩ් එකෙන් ගන්න එක. ඔයාලට ගේම් කැප්චර් එකක් විදිහටම ගන්න ඕන. ගේම් කැප්චර් කාඩ් තියෙනවා. ඔයාලට ගිහිල්ලා Amazon එකේ වගේ සර්ච් කරලා බලන්න පුළුවන්. අඩුම එක මං හිතන්නේ 12000ක් විතර වෙනවා. ඉතින් මේකෙදී මම වීඩියෝ කැප්චර් ඩිවයිස් යනවා. වීඩියෝ කැප්චර් ඩිවයිස් ගියාට පස්සේ ඔයාට මෙතන ඔයාගේ කැමරාස් ටික පෙන්වනවා. ඉතින් මේ කැමරා කොටේම බලන්න USB වීඩියෝ කියලා එකක් තියෙනවා. ඒ තමයි අපේ කැප්චර් කාඩ් එක. මම ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මගේ PC එකේ තියෙන ස්ක්‍රීන් එක මේකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක ඕකේ කරනවා. මම මේක ඕකේ කරා. ඕකේ කරාට පස්සේ ඕගලන්ට මෙහෙම බලා ගන්න පුළුවන්.